හාය යාළුවනේ මතවාදයට විසඳුම ජනමතයයි. මහ ජනතාව හරියට අවබෝධ කරගත්තොත් රට ගොඩ දාන්න පුළුවන්. මෙන්න මේ මතවාදයට විසඳුම ජනමතය ජනගත කරන්න මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ අද කාලේ නිවුස් එකක් යනවා පුනර්ජනනීය බලසත්‍ය වෙනුවට ඩීසල් බලාගාර වලින් විදුලි අරගෙන රජය එතන කොමිස් එකක් ගහන්න යනවායි කියලා. නිවුස් එක හරිනම් කෙලින්ම ජනමතය මතවාදය ජනමත කරන්න ඕනේ. ඒක තියෙන්නේ සෝෂල් මීඩියා සහ මීඩියා අතර. එතකොට මේ තුල පවතින සත්‍යවාදය මේ තුල යථාර්ථය අනිවාර්යයෙන්ම ඒක රජයේ ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේ පදනම මත තමයි මේක වෙන්නේ. මේ තුල සත්‍යතාවයක් තියෙනවා. අපි කිසි වැරද්දක් කරන්නේ නැහැ කියලා. එහෙම රජයට ඉදිරිපත් කරන්න හැකියාවක් නැත්නම් ජනතාවගේ මතවාදයට එරෙහිව කතා කරන්න ඕන. ඒක තමයි රටේ වෙන්න ඕන. එතකොට සෝෂල් මීඩියා සහ මීඩියා කොයි වෙලාවෙත් ඉන්න ඕනේ මහ ජන මතය ළඟ. එතකොට සෝෂල් මීඩියා සහ මීඩියා උන් කරන්නේ පක්ෂ වලට කඩේ ගිහිල්ලා මහ ජනයාගේ මතයට පිටින් වැඩ කරන එක. ඒක රටේ මහ ජනතාව තේරුම් ගන්න ඕන. එතකොට අපි හැම දෙයකම මතවාදයක් නිර්මාණය කරන්න ඕනේ. මතවාදයට ජනමතයට එරෙහිව පෙනී සිටින්න ඕනේ. හරිනම් හරි වැරදි නම් වැරදි. එතකොට සජිත් ප්‍රේමදාස මහතා කිව්වා පුනර්ජනනීය බලසත්‍යයට එරෙහිව ගන්න නැතුව ඒක ඩීසල් බලාගාර වලින් විදුලි බල මණ්ඩලයට විදුලිය ගන්නවා කියලා. එතකොට ඒකකයක් වැඩි ගානකට එන්නේ. ඒක මොන පදනමක් මතද ගන්නෙ? ඒ තුල පවතින සත්‍යතාවය මොකද්ද? රජයේ ඉන්න විදුලි ඉංජිනේරුවෝ ඇවිල්ලා ඒ තුල සැඟවුණු සත්‍යතාවය රටේ මහ ජනතාවට කියන්න ඕනේ. එහෙම කියන්න රජයට හැකියාවක් නැත්නම් ඒක රජයේ දුර්වලකම. ඒ කියන්නේ රජය දුර්වල නම් ඒ දුර්වල රජය වෙනුවෙන් රටේ මහ ජනතාව මේ මතවාදය වෙනුවෙන් රටේ මහ ජනතාව පෙනී සිටින්න ඕනේ. ජනමතය ඒට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම ක්‍රියාත්මක කරන තැනකට රට આવොත් රට ගොඩ ගන්න පුළුවන්. මේක තමයි මතවාදයට ජනමතය. ඒ කියන්නේ මතවාදයට ජනමතය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙමනම් මෙන්න මේ ක්‍රමවේදය රටේ ඉන්න සෝෂල් මීඩියා හැමෝම එක තැනකට આવොත් රට ගොඩ ගන්න පුළුවන්. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මතවාදයට එරෙහිව ජනමතය ක්‍රියාත්මක විය යුතුයි. මේ ක්‍රමය තමයි අපේ රට ගොඩ ගන්න තියෙන ක්‍රමය. සෝෂල් මීඩියා සහ මීඩියා හැමෝම මෙන්න මේ මතවාදයට එකතු වන්නේ කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් මතවාදයට එරෙහිව ජනමතය පෙළගස්සමු. එහෙමනම් ඔබට ජය.